බෙරන්ඩිනා ආයතනය දැනට වසර 40ක පමණ පරණ ආයතනයක් ලංකාවේ. දැනට මේ වෙනකොට බෙරන්ඩිනා ශුද්‍රමූල්‍ය ආයතනයේ විදියට සහ බෙරන්ඩිනා සංවර්ධන ආයතනයේ විදියට ලංකාව තුළ දිස්ත්‍රික්ක 15ක සාකා කාර්යාල 35ක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතරින් අද දින බෙරන්ඩිනා ආයතනයේ පන්නල ශාඛාවෙන් ක්‍රියාත්මක කරන ලයිෆ් ලයින් වැඩසටහන යටතේ මව්වරු 301ක් සඳහා බඩු කට්ටල බෙදා දීම අද දිනේදී සිදු කරා. බෙරන්ඩිනා ආයතනයේ මීට අමතරව ශිෂ්‍යාධාර වැඩසටහන්, ලයිව්ලිහුඩ් ඩෙවලොප්මන්ට් වැඩසටහන්, ණය වැඩසටහන්, ව්‍යාපාර සංවර්ධන වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන් රට තුල ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලයේ ගංවතුර අවස්ථාවේදීත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එකතු වෙලා විශාල වැඩ කොටසක් අපි සිද්ධ කරා. ඒ වගේම පන්නල ශාඛාවේ, පොල්පිටිගම ශාඛාව, ඉබ්බාගම ශාඛාවේ ලයිෆ්ලයින් වැඩසටහන යටතේ බඩු කට්ටල 3000කට අධික ප්‍රමාණයක් බෙදා හරිනවා මේ අවස්ථාවේදී. එම කට්ටලයක වටිනාකම රුපියල් 10000කට එහා වටිනාකමක් තියෙන බඩු කට්ටල මේ අවස්ථාවට අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහයෝගය දක්වනවා මේ අදාළ අම්මා මව්වරුන් කැඳවා ගැනීම සඳහා. ඒ වගේම ශිෂ්‍යාධාර වැඩසටහනක් වාර්ෂිකව සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට උසස් පෙළ කිරීම සඳහා තුප්පත් දක්ෂ දරුවන්ට ලබා දීමට කටයුතු කරමින් යනවා. ඒ වගේම බෙරන්ඩිනා ශුද්‍රමූල්‍ය ආයතනය හරහා මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ණය වැඩසටහන්, ව්‍යාපාර සංවර්ධන සේවා වැඩසටහන්, ඒ වගේම මාකටින් e-kade.lk වාගේ channel වල ඒගොල්ලොන්ට භාණ්ඩ විකුණා ගැනීමට අවස්ථාව ඒ වාගේ වැඩසටහන් සිද්ධ කරනවා. බෙරන්ඩිනා ශුද්‍රමූල්‍ය ආයතනයේ ලබන ලාභ වලින් කොටසක් මේ බෙරන්ඩිනා මේ වාගේ සංවර්ධන වැඩසටහන් වලට වෙන් කරනවා. වාර්ෂිකව මේ වැඩසටහන් විවිධ ආකාරයෙන් කන්ටිනියු කරන ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. අවසරයි ගෞරවනීය ගර්භණී මාතාවනි, අද දින මෙම වැඩසටහන සඳහා ප්‍රථමයෙන්ම රැස්ව සිටින සියලු දෙනා පංචශීලයේ පිළිපදීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනය කරනු ලබනවා. පළුගමුව රතනකර විහාරයේ විහාරාධිපති ගෞරවනීය ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට රැස්ව සිටින සියලු දෙනාම පංචශීලයේ පිළිපදීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියං බුද්ධං සරණං ගච්ඡාමි. අපගේ ගෞරවනීය ස්තුතිය අපගේ ලොකු ස්වාමීන් ඊළඟට ඥාන පත්‍රානුකූලව මේ සඳහා වායිකා ගෞරවයෙන් යුතුව ආරාධනය කරන ලබන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල මහතාට ඒ වගේම